ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් සියලුම දෙනා කොහොමද ඔයාලා හැමෝටම? ඉතින් හිතනවා හැමෝම හොඳින් සතුටෙන් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. ඉතින් වෙනදා වගේම මේ දවස්වල ඉතින් අද කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ තියෙන ලස්සන ඒ වගේම තමයි සුන්දර සංචාරක පාරාදීසයක් වෙච්ච ආරුගම්බේ ගැන. ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ ගිනිකොන දිග වෙරළ තීරයේ තමයි මේ ආරුගම්බේ පිහිටා තිබෙන්නේ. ඉතින් මේ ආරුගම්බේ කියන්නේ දැනට ලංකාවේ පිහිටා තිබෙන ඉතාමත් ලස්සන ඒ වගේම තමයි සුන්දර වෙරළ තීරයක්. මෙම වෙරළ තීරයේ මඩකලපුවට දකුණින් කිලෝමීටර් 117ක්, කොළඹට නැගෙනහිරින් කිලෝමීටර් 320ක්, පොතුවිල් වෙළඳ නගරයට දකුණින් කිලෝමීටර් 4ක දුරින් පිහිටා තිබෙනවා. ඉතින් දෙස් විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණීය දිනාගත් ඉතා වටිනා ස්ථානයක් විදිහටත් අපිට මේ ආරුගම්බොක්ක හැඳින්වීමේ හැකියාව තියෙනවා. ආරුගම්බොක්කට ළඟින්ම තියෙන පොතුවිල් ගම්මානයේ හෙවත් මේ පොතුවිල් නගරය වාණිජ හා ප්‍රවාහන මධ්‍යස්ථානයක් විදිහට අපිට හැඳින්වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ගොඩක්ම සංචාරක නවාතැන් පළවල් පොතුවිල් වලට දකුණින් වූ වෙරළ තීරයේ පිහිටා තිබෙනවා. ආරුගම්බොක්ක තමයි යාල ජාතික වනෝද්‍යානයට නැගෙනහිරින් පිහිටා ඇති දොරටුව හා එකම ප්‍රවේශ මාර්ගය. මෙම ප්‍රදේශයේ ආශ්‍රිතව බහුතරය මුස්ලිම් ජාතිකයන් වන අතර සැලකිය යුතු සිංහල හා දෙමළ ජනතාවක්ද වාසය කරනවා. ආරුගම්බේ එහෙම නැත්නම් ආරුගම්බොක්ක කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන සර්ෆින් වලට ඉතාමත් ප්‍රසිද්ධ ස්ථානයක්. ඉතින් මේ ප්‍රදේශයේ ආවට මිනිස්සු ගොඩක්ම සංචාරක කර්මාන්තයේ වගේම දීවර කර්මාන්තයේද නියැලී සිටිනවා. සුන්දර වෙරළ හා මුහුදු පරිසරය මේ කර්මාන්ත දෙකටම ඉතාමත් ඉහළ අන්දමින් ඉඩ පහසුව සලසා දෙනවා. සංචාරක කර්මාන්තයේදී විශේෂයෙන් මේ මුහුද හා සම්බන්ධ ක්‍රියාකාරකම් ප්‍රධාන ස්ථානයක් ගන්නවා. ඉතින් මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ සර්ෆින් වලට ඉතාමත් සුන්දර ස්ථානයක් විදිහට අපිට මේ ආරුගම්බොක්ක හැඳින්වීමේ හැකියාව තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ එකම ඉන්ටර්නැෂනල් සර්ෆ් තරඟ ස්ථානය ලෙසද මේ ආරුගම්බොක්ක හඳුන්වනු ලබනවා. ඉතින් දේශීය වගේම විදේශීය ප්‍රකට සර්ෆ් ක්‍රීඩකයන්ගේ ඉතාමත් කැමති හා ඉහළින්ම තියෙන ස්ථානයක් විදිහටත් අපිට මේ ආරුගම්බොක්ක හැඳින්වීමේ හැකියාව තියෙනවා. මීට අමතරව සංචාරක හෝටල්, නවාතැන් පළවල්, අවන්හල්, කඩසාප්පු අතිනුත් පරිපූර්ණ වෙච්ච ස්ථානයක් විදිහටත් අපිට මේ ආරුගම්බොක්ක හැඳින්වීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේක ඔෆෙක් වල ප්‍රධාන ස්ථානයක් ලෙසත් හැඳින්වෙන අතර රටේ හොඳම සර්ෆ් ගමනාන්ත 10න් එකක් විදිහටත් ශ්‍රේණිගත කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි වර්ෂ 2004 ඉඳලා ශ්‍රී ලංකාවේ ගොඩක් ජාත්‍යන්තර සර්ෆින් තරඟ සඳහා සත්කාරකත්වය ලබා දීලා තින්නේ මේ ආරුගම්බේ කලාපය. වර්ෂ 2018 ඔක්තෝබර් මාසයේදී ආරුගම්බොක්ක ගර්ල් සර්ෆ් සමාජය ශ්‍රී ලංකා සර්ෆින් සම්මේලනයේ ලියාපදිංචි වූ අතර ඒ ශ්‍රී ලංකාවේ පළමු කාන්තා සර්ෆ් සමාජය බවටත් පත් වෙලා තිනවා. ඒ වගේම තමයි 2024 ඔක්තෝබර් වන විට මෙම සමාජයේ සමාජිකයන් 13 දෙනෙකු සිටින අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඕස්ට්‍රේලියානු රජයේ සහාය ඇතිව පුහුණු වූ පුද්ගලයන් සහ උපදේශකයන් වෙනවා. ඉතින් මේ විදිහට ගත්තම මේ ආරුගම්බේ කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන ඉතාමත් වටිනා ඒ වගේම තමයි සුවිශේෂී වූ ස්ථානයක් විදිහට අපිට හැඳින්වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ආරුගම්බේ කලාපයට යන පුද්ගලයෙකුට ඒ අවට තියෙන විශේෂ ස්ථාන කිහිපයකුත් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ අතරට විශේෂයෙන්ම ආරුගම්බේ බීච් එක, එලිෆන්ට් රොක්, මුහුදු මහා විහාරය, ආරුගම්බේ සිටි ටුවර්, කුමන නැෂනල් පාර්ක්, ක්‍රොකොඩයිල් රොක්, පොතුවිල් පොයින්ට්, මගුල් මහා විහාරය, කුඩුම්බිගල මොනාස්ට්‍රි, ඒ වගේම තමයි පොතුවිල් ලැගූන් සෆාරි. ඉතින් මේ ආරුගම්බේ කලාපයට යන සංචාරකයෙකුට මෙන්න මේ කියන ස්ථානත් දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. හරි, ඉතින් මං හිතනවා ඉතින් ආරුගම්බේ ගැන ඉතින් ඔයාලට ගොඩක් ලොකු අයිඩියා එකක් එන්න ඇති කියලා සහ මේ කතා කරපු කරුණු කාරණා වලින් ගොඩක් ලොකු දැනුමක් ඔයාලට එකතු වෙන්න ඇති කියලා ඉතින් මම විශ්වාස කරනවා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක්, කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාන්න, වීඩියෝ එක ෂෙයා කරන්න, channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් මේ වගේ තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන් අදට ගිහිල්ලා එන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා. මම ද ඩ්‍රිෆර් වෙනුවෙන් සචින්ත ගමගේ.